ලංකාවේ ඇමතිලා රටවල් දෙකකින් කප්පම් ඉල්ලලා තානාපතිවරුන්ගෙන් පැමිණිල්ලක්. පසුගිය ආණ්ඩු සමයන්හි මෙරටට පැමිණි දකුණු කොරියානු සහ ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ගෙන් හිටපු අමාත්‍යවරුන් කප්පම් මුදල් ඉල්ලීම නිසා ඔවුන් මෙරට ආයෝජනය අතහැර දමා ආයෝජන ඉන්දියාවට සහ වියට්නාමයට රැගෙන ගිය බව මෙරට සිටින දකුණු කොරියානු සහ ඔස්ට්‍රේලියානු තානාපතිවරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට නිල වශයෙන්ම පැමිණිලි කරලා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ. ප්‍රධාන සිරස්තලයක් ලෙසින්ම මේ කාරණය වාර්තා කරනවා. පසුගියදා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූ දකුණු කොරියානු තානාපති මියෝන් ලී සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් කියා තිබුණේ මුතුරාජවැල සිට කටුනායක ගුවන්තොටුපළට නල මගින් ඉන්ධන ගෙන යාමට කැඳවන ලද විවෘත ටෙන්ඩරය සිය රටේ ආයෝජකයෙකු දිනාගත් නමුත් නොදන්නා හේතුවක් නිසා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර නොදුන් බව. ලංකාවේ ඇමතිලා රටවල් දෙකකින් කප්පම් අරගෙන කියලා නිල වශයෙන් මේ තැන් තැන්වල හන්දි ගානේ ඉඳගෙන බෝක්කු උඩ ඉඳගෙන කියන කතා නෙවෙයි. මේ තානාපතිවරු මහ කොමසාරිස්වරු තමයි නිල වශයෙන්ම වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට මේ පැමිණිල්ල සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා රටේ මුළු මහත් ජනතාව වෙනුවෙන්ම අපි වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. කවුද මේ ඇමතිලා? ඒක සමාජගත කරන්න. හොඳටම කරපු පළපුරුද්ද තියනවා යයි කියපු මේ විදිහේ ජඩ දේශපාලනයක නිරත වුණු අය කවුද කියලා මේ රටේම ජනතාව දැනගන්නට ඕනේ. ඔවුන් නිදහසේ නිදහස් තැන්වල ජීවත් විය යුතු අයත් නොවේ. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඒ අදාළ තැන්වලට යැවීමත් වර්තමාන ආණ්ඩුවේ වගකීමක්. රටේ ජනතාව බලාගෙන ඉන්න නිසා අපි හිතනවා මේ නම් ගම් රටේ ජනතාව දැනගන්නට ඕනේ.